මල්ලා මූද වැටි ගන්නවනේ. සභාපතිතුමා. මේ රෑබෝ ඉගෙන වෙන්නේ ඉක්මනට වැටි කරලා දාන්න හොඳ. ඒකනේ සභාපතිතුමා මාත් කියන්නේ. දැන් මේ ලබන 2022 වර්ෂයේ සෙත් පතරනේ අපි දැන් මේ තොවිල කරන්නේ. ආයෙත් මුකුත් නැහැ මේක ප්ලාස්ටික් වගේ තියෙන්න ඕනේ. ආයෙ නැතු ඉතින් ආයෙ සුපිරියටම තියෙන්න ඕනේ. දැන් ගුරුනාන්සේ කෝලයක් එනවා ඇති. ඒකෙන් ඉක්මනට වැටි කරලා දාන්න. හරි. මේ ගුරුනාන්සේ අපි මේ බොරුවට සාත්‍ර පාත්‍ර කියාගෙන ඉඳියට අපි දැන් ඔය තොයිල් බොයිල් වැඩ බොරුවනේ කරන්නේ. ඔබ බය නැතුව ඉඳහන්කෝ මම ලස්සනට වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. අනිත් එක බං අපි පුරුදු වෙන්න බොරු කරනවා. ඒක නම් ඉතින් පවුලෙන් ආපු දේවල් නේ. මොකද්ද උඹ කියන්නේ? ලස්සන පරිසරෙනේ. ඔන්න බලපන් අද මම තොইলට යකෙක් උද්‍යාන නවත්තන්නේ. උට පුළුවන් එච්චර දෙයක් බැරි. මොනවාද මුණු ගන්න? සුන්දර පරිසරයක් ඈ. ආ. ශාන්ති කර්මය. හොඳයි එහෙමනම් ගෙවි ගිය වසරේ නොයෙක් දුක් කම්කටොළු වලට මුහුණ දෙන්න වුණා. නොයෙක් ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වුණා. ඉතින් ලබන්න ආව මේ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරිලා සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි නම් ටොයිල පටන් ගමු ආ. එහෙනම් කොල්ලෝ පටන් ගමු නේ. හරි ගුරුනාන්සේ මම පටන් ගන්නම්. ගමන් කාපි යකා කියලා මේකට අදත් පිට් එක හැදුණා නේද? මේ මන්ද යකාගෙන් නන්දගන්නේ. යකේ ගෙන්නනවා. හරි හරි බං ඔබ බය නැති ඉඳහන්කො මේ මම දැන් දන්න මන්ත්‍ර ටික ඔක්කොම කියනවා හරි ඔබ ගහපන් ඔක හරියට ඉතින් හරි බයට බබේ උනද්දී පිස්සුද? සීතලට වෙවුලන්නේ. කවුරුත් කලබල වෙන්න කාරණා යකා වැඩ කරන්නේ මට අනුත්තෝ බල තෝ මොකටද බල මෙහාට ආවේ? උඹනේ එන්න කිව්වේ. මම කියාපේ බාන්නතට මොනවද ඕනේ කියලා මේ දවල් කතා විශ්ව මතකනේ ඒ විදිහට හරියට ඉල්ලපන් හරිද? කියපන් තොට මොනවද ඕනේ? මට පිටර 10ක් ඕනේ. පිස්සු දෙයක්ෝ යකෝ මුලින්ම ඔබට රුපියල් 5000ක් නිල්ලන්න කිව්වේ 5000 ඉල්ලපිය මොනවද මේ තෝ මෙතන කියන්නේ රුපියල් 5000ක් ඉල්ලපිය වෙලා නැහැ කියාපි හයියේ තොට මොනවද ඕනේ මට පිටර 10ක් රුපියල් 5000ක් නෑ පිටර 10ක් ඕනේ මල්ලි මේ පිටර ගන්න තියෙනවනේ ටක් ගාලා කියලා අරගෙන අයියෝ මේකට මේ දවල් කියපුවා නෙමෙයි මෙයා කම ඉල්ලන්නේ තකින් විතර මේ යකෝ යකෙක් කියලා උත්තර තාත්තික වෙන්න ඕනේ නැහැ. ඉල්ලන්න කීපා විතරක් ඉල්ලපන්. මොන මගුලත් බං ඔබ කියන්නේ? මේ අර ඉන්න ගෑනු කෙනා පේනව නේද? ඈ ලස්සන මාලක් තියනවා කාර ඒක ඉල්ලපන් හරිද? හැබැයි මේ හරියට කරපන් ඈ. කියපන්. තද මොනවද ඕනේ? කියපන්. අනික කියපන්. මට කුකුලෙක් ඕනේ. චූටියා මේ දවල් ඉල්ලන්න කීපා විතරක් ඉල්ලපන් හරිද? කහනතට සකාවා මොන්නාන්තේ පොඩ රමාවෙන්න ඕනේ පරක්කුණා පොඩ්ඩක් මේ සමවතුමා යකා ඉල්ලන්නේ සකාවා මට ලේ ඕනේ මේ ගුරුනාන්තේ මොනවද අර ඉල්ලන්නේ කිව්වේ ඉස්සෙල්ලාම පන්නන්න මට රුපියල් 5000ක් ඕනේ
ගුරුනාන්ද මේ ආයෙ මොනවද ඉල්ලන්නේ කිව්වේ මේ මාලයක් නේද? මට මාලයක් ඕනේ. අනි ඉතින් ගාලා ගනි. මොබියා මොදියා. මොබියා. කවුද ගුරුනාන්ද මේ? කැත්ත වැඩ කරන්න එපා ගුරුනාන්ද. දැන් මට යකා වගේ ඇඳන් එන්න කියලා රුපියල් 2000ක් දීලා දැන් මට කලින් මොකවද මේ ගෙන්නලා තියෙන්නේ? එයාලගෙත් මේ ඔබට කීයක් දුන්නද? මට නම් රුපියල් 2000ක් දුන්නා යකා වගේ ඇඳන් එනවට. දැන් බලන්න කොයාලගෙත් කුණු හරිපෑ වැඩනේ ගුරුනාන්ද. මේ අරත නේද මේ? ඔබ මගේ ජොබ් එකට කෙලින්න හදන්නේ. ඔබ දැනට දෙන්න මොකක්ද සද්දේ? ඒක ඉවඩන්නේ හෙල්ලෙන්න පොමු කෙලි. අරතනේ මේ මුතු අම්මෝ මේ අරතනේ මේ වැඩි අවුල් ගිලා තියෙන්නේ බා. සවත්තුමා. ඒ ගුරුනාන්ද මොකෝ සභාපතිතුමා වැඩේ පොඩ්ඩක් අවුල් ගියා සභාපතිතුමා. මොන අවුලක්ද? ඔය ෂෝක් එකට තියෙන්නේ? අර යකත් ඇවිල්ලා ඉන්නේ. දැන් ඒකනේ තියෙන අවුල. දැන් මොකද්ද තියෙන අවුල කියන්නේ? දැන් මං යක්කු ගෙන්නන්න දන්නේ නැහනේ. මං චූටියා රුපියල් 2000ක් දීලා කිව්වා යකාව ගෙදන මෙතෙන්ට වරින් කියලා. කොහෙද චූටියා ඉන්න කලින් ඇත්තයක් එක්ක ආවනේ. තමුසලා දෙන්න එතකොට මෙච්චර වෙලා මේ බොරුවද කරේ? ඈ මම බලාගන්නකෝ තමුසලා දෙන්න ගැන. දැන් මේ වැඩ ටික ඉවර කරලා අන්න අර යකාව පන්නලා දානවා. දැන් වැඩේ කියන්නේ යක්කු ගෙන්නන්නවත් යවන්නවත් අපි දන්නේ නැහනේ නේ. ඕ මැදයි තොවිල් කරා. දැන් ඉතින් කොහොමද මේ යකා එලවන්නේ? මට දෙන්න හිතනවාද අපි දෙන්නට? සභාපතිතුමා තොইলයක් නේ බෙරසක් දෙයක්වත් ඇහුන්නේ නැහැ. බෙරසක් දැහෙන්න ඔබේ කන ඇහෙනවද? කණ්ඩ වෙලාවක් තිබුණෙත් නෑ සභාපතිතුමා. මේක ආරංචි වෙච්ච ගමන් ආවේ. කොහෙද දැන් මේ ගමේ කරා අපිට මේ විස්තර මොකක් කියන්නේ නෑනේ. සභාපතිතුමා අර කවුද ඉන්නේ? පොඩම දෙයක් කතා කරලා එන්න උට. අන්න එපා ඔය ඉන්නේ යකේ. ඔය කණිය හදපු දම්මි කියන්නේ නේ. මම ඌ අඳුරලා ඉන්න මොකද කතා අන්න එපා ඔය යකේ. ඉන්න මොකද කතා කරලා එන්න. මේ කවුද බම්මි? මම උඹ දැකලා නෑනේ බම්මි ඊට කලින්. මට කුකුලෙක් ගෝනේ. හරි උඹ ඉන්න තත්ත්වේ මට තේරෙනවා. පොඩ ඉන්නකො මම ගිහිල්ලා එන්න. මොකෝ වෙන්නේ? හලෝ වාසනා. තොවිලක් නේ බා. තොවිලයක් කියන්නේ යකෙක් ඇවිල්ලා ඉන්නේ. පන්න ගන්න බැරුව ඉන්නේ මෙතන. අඩෝ වාසනාව බා. යකෙක් ආවම කොහොමද? ඒක වාසනාවක් කියන්නේ. කෝ ගමකට යකෙක් ඉන්නවා කියන්නේ කොච්චර වාසනාවක්ද? මේ පොඩ්ඩක් ඉඳන් මං ගිහලා කතා කරලා එන්නම් ඈ. මෙන්න මේ හිටලා ඉන්න බං උඹට යකෙක් නේ බං. යකෝ යකෙක් එක කතා කරන්න හම්බෙන එකත් කොච්චර වාසනාවක්ද බං. හැමෝටම එහෙම හම්බෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳන් මං කතා කරලා. මේ පිස්සුවක් නෝ. හලෝ මචං යකා. මගේ නම වාසනාව මචං. හම්බෙන්න ලැබීම පට්ට වාසනාව මචං ඈ. පිටකෙන් මං කතා කරේ යකා ඒ පාවගේ අය දැන් සැපද දැන් ගිහින් කරගත්තා දැන්. දැන් පට්ට වාසනාව මට තියෙන්නේ. යකා ගැව්වේ නෑ බිම දාගෙන පෑවුවා විතරයි. දැක්කා අයියෝ. අනික මේ එක අතයි වැඩ නැත්තේ. මේ අත වැඩ පට්ට වාසනාව බං. උඹට කියන්න හරිද බං? මේ වැඩ අතේ ඇඟිලි තුනක්ම වැඩ දෙකයි වැඩ නැත්තේ බං. පට්ට වාසනාව බං මට දෙන්නේ මේ මං කියන්නේ. හරි බං හරි බයි. හෙලෝ බබා. මේ අපේ ගමේ තොইলයක් තියෙනවානේ. ඒකට යකෙක් ඇවිල්ලා මේ ඒක එලව ගන්න බැරුවල ඉන්නේ. ඔයාලගේ තාත්තවත්ද? නෑ නෑ. ඔයාට එලවන්න බෑ? මට යක්කු එලවන්න පුළුවන් දනේ. මට යක්කු එලවන්න පුළුවන් මං ඔයා වෙලවලා ගොඩක් කල්නේ. අනේ මේ තෝ මගේ මරුන් කන්න ඉන්න බා හරිද? තෝ වරෙන් පොත බෙල්ල මිදිකන්නේ තෝගේ මම. මේක කොත්තුවක් ගේන්න කිව්වයි. කාපා මේ. මම ඔබට කුකුලෙක් නේද ගේන්න කිව්වේ?
හොඳ වැඩි. කන් ඇහෙන්නෙත් නැතුව ගියා පඬිතට කරා. ආහා කටවා හිටන් දැන් මම කන් ඇහෙනවා. දැන් කොහොමද යකා පන්න ගන්නේ? ඒකනේ බං මාත් මේ කල්පනා කරන්නේ. අඩෝ ඇයිවන්ඩු මොකක්ද මේ බීෂනේ මට අරයට සද්දැහිලාවේ කාගේ තමයි ගලවන්ඩද කපන්ඩද දත් කඩන්ඩද ලොක මේ රේසර් දම්මික නැතු හොදයකු ගමේ බීෂන රත්තම් ලේ තමයි ඕන වලිබලි සීනයක් නෙවෙයි. අඩෝඩෝඩෝ මේ ඇයි බයද වලිබලි සින්නන්නේ සෑහෙන දවසක වලියකට එන්ටරුන්නෑ මම මේ පේනවනේ රේසරත් මලකට කලා තියෙන්නේ මේ මු නිරෝධයට කොහෙදලා තියෙන්නේ බා? හරි උඹල එකෙක්වත් දැන් මෙතන වෙන බීෂනේ මොකද්ද කියලා මට කියන්න නෑනේ යකෝ ගම වෙනුවෙන් කී පාරක් ගිනි තියාගන්න ගියාද මම මේ ගම වෙනුවෙන් ඉස්සර වගේ නෙවෙයි දැන් මොලෙන් ගේම ගහන්නේ හරි මොලෙන් ගේම ගහන්නේ අනිකර බීෂණයක් කරනවා විනාඩි 5ක් දීපන් විනාඩි 5ක් දීපන් ඒ කොහෙද ප්‍රචණ්ඩත් තියෙන්නේ හැමදේම විසඳන්න දන්නේ මොන මගුලක් කරයිද මන් දෙයි එකත් බා. තෝයිලා ගමෙන් පිස්සුද තෝයිලාටන්න මේක ගමේ සල්ලි යකෝ අඩුව මලයා මගේ නම නිලමේ මගේ ගම කැලෑබෝ ගටව බොල ටූටි කෙරීලගේ කෙදරාපු පාරමී ආරංචිටයි චකහනීම ආවේ අඩෝ යකෙක් නේද බොල මේ නිලමට එක වැලි අවුඩයි එක මන්ටරයයි බොල වැලි අවුඩක් ගම්මයාට මම කලෑබෝගස්්‍රැවේ නිලමේ බොල තෝ මට මේ හපන බුලත් හපේ වගේ බොල අලන්ටර කාල අල් කල්ප බොක සහ පික්ට දාලට නිලමේ මාමා යකා එලවන මන්තරේ කියලත් යකා මොකද කනට ගැහුවේ? මම යකා එලවන මන්ටරේ කියලා අලි මන්ටර යන්නුව කියලා තියෙන්නේ බුල මට කොයි අරි වැරදුනා බොල මට පාරත් වැරදුනා බොල මගේ පන කියාලා නලලත සිඹලා සුරතල්ලු හැටි මට සිහි වෙනවා දැස පලාගෙන කඳුලෙලි කිව්වනේ මේ රේස දම් එක මොලෙන් ගේම ගහන්න කියලා. හංගපු බෝම්බ දෙක තිබ්බේ නැහැ ගෙනාවා ගෑස් එක. ඔව්. ඊයපල්ලා කාටද ගිනි තියන්න ඕනේ කාවද කුඩු කරන්න ඕනේ කියපන් තොපිටත් එක්ක ගහනවා කුඩු වෙන්නේ. වලියක් නෙවෙයි නේද මොකද යකෝ? මේක තොইলයක් නේ. තොইল? ඔව් මේකේ යකෙක් ඉන්නේ එලව ගන්න බැරුව ඉන්නේ. ඇත්ත එකේ? ඇත්ත එකේ තමයි බං අයියේ. ලැබුණ එකේ? නැතු ඉතින්. යකෝ කලින් කියන්න බෑ යකෝ. ගමේ චූටි වලිවලට ගිහිල්ලා ගුටියක් දෙයක් කාලා ගෙදර එන එකෙක් නේ යකෝ මම යක්කුට ගහන්න පුළුවන් දෙයක් මට තොපි අමු තිරිමන් යකෝ. පේනවද වෙලා තියෙන වින්නේ ඇයි? ගමේ උගත් බුද්ධිමත් වැඩි හිටි අපි වගේ අයට නොකියා වැඩ කිරීමේදී ඔන්න වගේ දේවල් තමයි වෙන්නේ. අනේ ගුණේ අංකල්ට කිව්වා කියලා ගුණේ අංකල් මොනව කරන්නද? බලපල්ලකෝ බලා මං ගැන හිතන් ඉන්නේ විදි ඉස්සර ගිනිගත් හේන් ඉන්නකොට මිනිවලේ දපලා ජප්ප කරලම යක්කුනේ වැඩ ගත්තේ. ජප්පු 225කින් වැඩ ගත්තා මම. එතකොට කතානායකෙක්ක 226 නේද ගුණේ අංකල්? මිනිස්සු මොහිනිට බයදී වුවට මොහිනි මම දැක්කම පණ එපා කියලා දුවනවා. මොහිනීගේ ළමයා කාගේද? දෙයියෝ දෙන්න නේද?
මොහිනිගේ ළමයා මගේ. මොහිනිට එක ළමයෙකුට ළමයි දෙන්නෙක් ඉන්නවා. කෝ අනිත් එක්කන? ඔයිනේ. හිටපල්ල කොල්ලනේ. මම්මගේ දරු පැටියට පොඩ්ඩක් කතා කරලා දෙන්න. මගේ පුතේ. මම උඹට එක කතාවක් කියන්න. උඹ ඒ කාලේ පොඩි එකා. උඹ ඒ තාත්තයි කියලා හිතාගෙන ඉන්න තාත්තා වැහුණානේ පුතේ අපේ රන් හිතනට. මම ගුරුකම් කොල්ල එළෙව්වේ තනියම. ඕ ඒ මොකුත් ඕනේ නෑ. මේ මෑතක LPL තරඟාවලියම ජැප්නා කික්ස් දිනුවේ කොහොමද මගේ පුතේ? උන් 11 දෙනාටම යක්කු 11 දෙනෙක් බන්දැව්වා මම. අවිස්ක හසරංග තිසර පෙරේරා තුන් දෙනාටම දාර විශේෂ යක්කු 3 දෙනෙක් බන්දැව්වා මම. අවිස්කට අපේ පරණ මැරිච්ච මුත්තම කෙනෙක් බන්දැව්වා මම. කොහොමද ගැහිල්ල? යෝකර් එකට ගහනවා නුක්පාල්. හසරංග දානවනේ මෙහෙම කොල්ලා දඟේ 150ට. අන්න පුතේ පන්දු ඇවිලිසා ගැහිල්. ඒ මොකද? මම යක්කු 11 දෙනෙක් බන්දවුව නිසා. ඒ මම නිසා. පිස්සුවෙන් වගේනේ ගැහුවේ. මේ හැබැයි මම පුතේ මේ ගාල්ලටම කියන්න යන්න ඕනේ. එයාලට හිටිය අර ඉසී යකන් කියන කෙනා විතරයිනේ. හොඳද? මේ ඒ වලින් වැඩක් නැහැ. උඹ ඔය තාත්තයි කියලා හිතාගෙන ඉන්න තාත්තා මගේ පුතේ. ඇත්තටම උඹේ තාත්තා කියලාද හිතේ? පුතේ උඹලගේ අම්මා වරන් කියන්න. දැන් බලපන්. උඹේ මගේ මුහුණුවරේ තියෙන සමානකම් උඹේ පොඩ්ඩේ මගේ. මේ දවස්වල රස්නේනේ බං. එකයි මේ ෂර්ට් එක ගැලුවේ. කොල්ලා මොකද දන්නේ කිව්වේ නේද අංකල්? කොල්ලයි මොකද වැඩි විතරක් කිව්වේ නෑ බං ඉතින්. පවුල් පස්නේ දරු පැටියාගේ ඉතින් මේ මොහිනීගේ ළමයා මගේ කියලා අපේ පවුලට එහෙම කියන්න එපා හොඳද? එන්නම්කෝ. ප්‍රශ්නේ විසඳගෙන වගේ. මොකෝ? ජීවිතේ නේ මං දබන දාන අය වේදනාවක්. මුන්ට තොයිලටන්ට සල්ලි තියෙනවා. මට දානයක් දීලා පින් අනුමෝදන් කරන්න එකක්වත් නැහැ. ඒක ඕනේ. ඉවත් සල්ලි වීදන් වල වැඩනේ. මෙහෙම ඉන්නවා. දැන් බලපන්. කී දෙනෙක් ආවද යකා එලවන්න? එකෙක්ට බැරුණානේ මූ එලව ගන්න තාම. තව සුපිරි ඩයිලොග් ඉන්නවා. වරුන් කියන්නේ එකයි. ඒ කවුද බං ඒ? වරෙන්කම යන්න. නෑ නෑ බබා. තව ටිකක් යනවා. ඒ කියන්නේ යකා යනවද? යකා නෙමෙයි යන්නේ මම. මට ඔය යක්කුත් එක්ක කිසිම ගනුදෙනුවක් නෑනේ. මල්ලිලා මේ කොහෙද යන්නේ? මේ වරෙල්ලා. මේ දැන් මේ මොනවද මු ඕනේ කියන්නේ? කුකුලෙක් නේ ඔය ඉල්ලන්නේ. කුකුලේ ඉල්ලන මගුලා දීලා දාන්න තියෙන්නේ අපිටත් මලවදේ එකයි. පිස්සුද බං එහෙම ඉල්ලන දේවල් දෙන්න ඈ පගාව ඉල්ලන එකත් වැරදි පගාව දෙන එකත් වැරදි මේ පිස්සුද බං ඔබලා චුට්ටක් මේ කලින් ඇවිල්ලා මේ ජනකට කිව්වේ නෑනේ කලින් කිව්වනම් මෙච්චර මේ ප්‍රශ්න උඩුදවන්න දෙනවද බං මම මේක මෙහෙමයි මල්ලි මේක විසඳ ගන්න තියෙන සාකච්ඡා මාර්ගයෙන් විතරයි ඔය ඉල්ලන දේවල් දිලා පිස්සුද බං පොඩ්ඩක් දැන් චුට්ට වෙලාවක් දියා මම ඔක විසඳලා දෙන්න සාකච්ඡාවක් දාලා පොඩ්ඩක් බං බලපන් කොහොම බලන් ඉඳන් ඕක කනවා වට පණ්ඩිය බං කණ එකමයි හොඳ මේ දැන් ඇයි ඔබ යන්න බෑ කියන්නේ ඔබට මොනවද ඕනේ මට කුකුලෙක් ඕනේ කුකුලෙක් දෙන්න යකෝ කුකුළු කියන්නේ සල්ලි යකෝ ඕ පිස්සු යකෙක් නේ බං කුකුල් මස් කිලෝ එකක් කීයද කියලා ඔබ දන්නවද ඈ කුකුල් මස් අතරලා දාපන් එළවලුවක් කන්න පුළුවන්ද අල කීයද පෝංචි කීයද කැරට් කීයද හාල් කිලෝ එකම කීයද කියලා මට කියපන් පෙට්‍රෝල් ටිකක් ගහ ගන්න නෑ උඹලත් මේ කොහෙදෝ මන්ද ඉඳන් ඇවිල්ලා යකෝ මේ කණ්ඩ බොන්න නැතුව මිනිස්සු මේ මාර විදිහට දුක් විඳින රටවල් වලට එන්න එපා බල්ලෝ වීස් එකක් ගහගෙන උඹත් ඵලයන් වෙන රටකට ඈ
උඹලා තේ ලෝකෙ ඉඳන් එනවනේ බං මෙහෙ දුක් විඳින්න. මන්න කියන්නේ ඵලයක්. දැක්කනේ රටේ තත්ත්වය කියෝ විතරයි යකත් අන්තරස් දාන. හැමදාම එනවා කොయ్య ගහනවා කනවා යනවා ඕඩ ජනකයා හරින්න මූද මොකද කියන්නේ චීන ෆිල්ම් එක වගේ උඩින් ගිහලා පාවෙලා ගිහලා ගාන දෙකක් කොහොම හරි කරලා එලවලා දෙනවකෝ නිමන් තතුවා කෙතල හිරුවා වොෂ් හොඳයි පන්ති ගාස්තු ගෙනාවද පන්තියක් නෙවෙයිනේ හයි බය උනා මොකද කරන්න ගහපන් ඕම් බලපන් දුවගෙන ගිහිල්ලා කරවුඩ නැගලා දෙන්න කුම්පු පාර අයියෝ දැන් කාලෙකින් ප්‍රැක්ටිස් කරන්නත් බැරි වුණානේ. ඔව් මේ දැන් 4-5 දෙනෙකුටත් ගැහුවා. ඔයාටත් ගහයි හාන්ද? මේ ඔතන ඉන්න කෙල්ලෝ දිහාම බලන්නේ මේ බබා ඕ යකා මෙල්ල කරගන්න ඕ නියම අදහසක් ආවා මට. අනේ මගේ වීර පැට්ටියා. පොඩ්ඩක් ඉන්නව මං ගන්නම් ඈ. පොඩ්ඩක් ඉන්නව. මේ යකා මං කියනවාට මේක පොඩ්ඩක් බලන්නකෝ. ආපෝ මට එපා. අනේ යකෙකුවා පාඩු ඉන්න දීපන්කෝ මං පාගිවන්නේ නෑ මේ යකාමයි මං කියලා බලන්නකෝ මට ඔය පරණ එක බල්ලා එපා වෙලා තියෙන්නේ මේක මේ අලුත් එකක් මේ යකාම. අලුත් එකක්ද? ඔව් මේ අලුත් එකක්. අලුත් එකක්ද? මං කිව්වේ මේ පරණ එක බල්ලා එපා වෙලා තියෙන්නේ කියලා. අපේ කොල්ලොත් එහෙ මේවා තමා බලන්නේ. එක්කෝ ඒ ගිහිල්ලා නිදාසෙම බලනවා. යකා මාමා අයියෝ යකා මාමයි ෆෝන් එකත් අරගෙන ගියේ. අනේ මන් දැන් කොහමද ධම්මිට කතා ගන්නෙ? අනේ යකා මාමයි ෆෝන් එකේ දෙන්නකෝ. අනේ යකා මාමේ අයියෝ යකා මාමේ ලැබුවා වූ නව වසර ලෝකවාසී සියලු දෙනාට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා.